ඔයා පාඩම් කරගෙන යනකොට ගොඩාක්ම සිහිය එහෙම යන જાතිය ළමයෙක් නම් විනාඩි 5ක් විතර ඇති වෙන ලෝකෙක. විනාඩි 5ක් මේ ලෝකෙ විනාඩි 10ක් වෙන ලෝකෙක. ආයෙ මතක් වෙලා ආයෙ මේ ලෝකෙට එනවා. ආයෙ මේ ලෝකෙ විනාඩි 5යි. ආයෙ විනාඩි 10ක් විතර වෙන මනෝ ලෝකෙක. එහෙමනම් සාමාන්‍යයෙන් අර එන්න මෙහෙම එකක් කියනවා. ඔයාට දැන් හිතන්නකෝ පැය දෙකක් පාඩම් කරන්න තියෙනවා කියලා. පැය දෙක ඒවා හවස 4 ඉඳන් 6 වෙනකම් පාඩම් කරන්න දාගෙන තියෙනවා. එක දිගට පැය දෙකක් කියලා ඕක ගන්න නැතුව ඕක ගන්න පැය භාගයව 4ක් කියලා හිතා ගන්න. එක එක පැය භාගයව කඩා ගන්නවා. මම කලින් කියලා තිබ්බේ මේවා සමහරක්. විනාඩි 20කටයි විනාඩි 5කටයි තවත් විනාඩි 5කටයි කියලා. ඊළඟ පැය භාගෙත් විනාඩි 20ට 5ට කියලා කඩා ගන්න. සමහරුන්ට ඕක පැය භාගයකට ගන්න එක හරියන්නේ නැහැ. සමහරුන්ට හරියන්නේ මේක පැයේ කොටස් දෙකකට කියලා ගන්න එක. පැයේ කොටස් දෙකකට කියලා ගන්නවා නම් ඔයා කරන්න ඕනේ. ඒතර පැයක් කියන්නේ විනාඩි 60ක් නේ. ඒ විනාඩි 60 කඩා ගන්න විනාඩි 40යි 10යි 10යි විදිහට කියන අරක දෙගුණි විදිහට. ඔය විදිහ දෙකෙන් මොකක් හරි එක්කර යන්න පුළුවන්. මම මොකද්ද මේ කියලා කියන්න. පැය භාගෙ විනාඩි 20යි 5යි 5යි කියලා දා ගන්නවා කියලා කියන්නේ. ඔයා පැය දෙකෙන් දැන් ඔයා පැය දෙකක් පාඩම් කරනවා කියලා හිතන්නේ ඔයාට පැය භාගයයි පාඩම් කරන්න තියෙන්නේ. පැය භාගෙන් මුල් විනාඩි 20 ඔයා අදාළ මොකක් හරි කොටස පාඩම් කරනවා. ඊළඟ විනාඩි 5 මොනවද පාඩම් කරේ කියලා නැවත ටක් දාලා රිවයිස් කරනවා. දැන් ඔය මම කරන්නේ මොකක් හරි කොටසක් ඉගෙනුනට පස්සේ කියපු ටික ආයෙ ආයෙ කියාගෙන යන්න. ඒ වගේ ඕගොල්ලෝ පාඩම් කරන එක නැවත රිවයිස් කරනවා. ඊළඟ විනාඩි 5ක් ටිකක් ඔය නිකන් ඉන්නවා කියන Facebook යනවා YouTube එකේ වීඩියෝ එකක් බලනවා නෙවෙයි ඈ. ඒවට ගියාම ආයෙ එන්න බැරි වෙන්න ඒවා හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවල ඇල්ගොරිතම් එක ඩෙවලොප් කරන්න යාලා ඩොලර් මිලියන බිලියන ගණන් වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ ඒකට එන කෙනාව ඒ කියන්නේ ඒවල view එක යන්නේ එන්න විනාඩි 5කට කියලා විනාඩි 40 45 කරනවත් යන්න තරම් දෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ concept එක. විනාඩි 5කට කියලා ගන්නවා. අපි යන්නේ Facebook කරේ YouTube කරේ විනාඩි 5කට Facebook යනවා. එහෙමනේ යන්නේ. එනකොට විනාඩි 5 යනවා. අපිට තේරෙනවා විනාඩි 5 ගියා කියලා. ඒත් තව ටිකක් ඉන්නවා. තව දිගට පහළට යනවා. දැන් අප්සෙට්. දැන් තේරෙනවා දැන් මොකද්ද මේ කරන්නේ? දැන් විනාඩි 5ක් කියලා ලේ දැන් විනාඩි 15ක් 20ක් පැය භාගයක් වෙලා ෆුල් අප්සෙට් ඒත් යනවා. ඒ කියන්නේ අප්සෙට් එකේ බලනවා තව දුරටත්. ඒව ගිහිල්ලා ඇයක් විතර ගිහිල්ලා තමයි අමාරුවෙන් ඒකෙන් ගැලපෙන්නේ. ස්ටේටස් එකෙන් බලන්න ගියාම WhatsApp වල එකක් ඔබනවා. ඊළඟ ඔබනවා. ඊළඟ ඔබනවා. දැවුල් ඊතර අමාරුයි. ඉතින් අමාරුවෙන් ඔබනවා. දිගට යනවා. මේක නෑ ස්ටේටස් එක ඉවරනවා වැඩි නවත්තන්න. ඉතින් එහෙම හින්දා ඔය විනාඩි 5 Facebook යන්න ස්ටේටස් ටික පොඩ්ඩක් ටග් ගාලා බලනවා. ටග් ගාලා බලන්න බෑ ඒවා. හරි. එහෙනම් උඹලට ඒවත් එක හැප්පෙන්න බෑ. ඒවා හදලා තියෙන්නේ ඒක ඩිසයින් කරන මූලික අරමුණ ඒක. ඉතින් ඒවත් එක්ක හැප්පෙන්න උඹලට අපිට බෑ. ඒ හින්දා ඊට හොඳයි ඒ වෙලාවට යන්න නැතුව ඉන්නේ. හරි සහ ඔය වැඩ කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා වෙන කොහෙන් හරි Tamanට ගන්න බැරි තැනකින් තියලා තියන්න. උගලන අම්මට තාත්තට හරි දෙන්න අඩු ගන්න ඒ මිනිස්සු හරි සතුටු වෙයි මේක වැඩක් හරි කරනවා කියලා කියන්නේ. ඔය එහෙම හරි පොසිටිව් දෙයක් එතන තියෙනවා. ඊට ඒ විනාඩි 5 පොඩ්ඩක් නිකන් නිදහසේ ඉන්න ඔය පොඩ්ඩක් ඉන්න. ඉඳලා ආයි ඊළඟ විනාඩි 20ක් පාඩම් කරනවා. විනාඩි 5ක් මොනවද කරේ කියලා බලනවා. ආයි විනාඩි 5ක් නිකන් ඉන්නවා. ඔයා ගණන් හදන එකක් වගේ නම් කරන්නේ මේ විනාඩි 25ම මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ගණන් හදද්දී ආයේ මොනවද කලින් හදපු ගණන් කියලා බලන්න ඕනේ නෑනේ. ගණන් හැදිල්ලන්නේ ඒක. එතකොට නම් මේ විනාඩි 25ම එකක් කරලා පහ වෙනම කඩා ගන්න. ওই විදිහට තමන් අර වැඩ කරන එක ඵලදායී කරන්න පටන් ගන්න. වැඩ කරන වෙලාව වැඩි කරන්න යන්න ඕනේ නෑ ඕගොල්ලෝ දැනට. වැඩ කරන වෙලාව කොහොම හරි ඒ කියන්නේ තනියෙන් වැඩ කරන්න පැය 30ක් වගේ තියාගන්න බලන්න කොහොම හරි. ඊට වැඩි වුණොත් තම හොඳයි. 30 වගේ නම් ඒත් ඇති. ඔතන ප්‍රමාණ 20ත් ෂේප් 30 වගේ නම් ප්‍රමාණවත්. එතකොට ඒ වෙලාව ඔයා වැඩ කරන ටික හරියට කාර්යක්ෂම වෙන විදිහට වැඩ කරන්න ඒ අරින්න වැඩ කරන වෙලාව කියන එක එහෙම ලොකු අදාළතාවයක් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ කාලෙක නම් වැඩ කරන ළමයෙකුට අන්තිම කාලේ වැඩ කරන ළමයෙකුට වෙලාව ඉතාම අදාළයි. පුළුවන් තරම් වැඩි වෙලාවක් වැඩ කරන්න ඕනේ. ඒ කාලේට මම මේ කතන්දරේ වෙනස් කරලා කියන්නේ. මේ කියන්නේ මේ කාලේට ඕගොල්ලන්ට අදාළ කතන්දරේ ඔය විදිහට පොඩ්ඩක් වැඩ ටික මොඩිෆයි කරගෙන